මීනම්මට දැනෙන පාළුව විතරයි නේද නෝනා හිතන්නේ. මට පාළු වුණාට කමක් නෑ නේද? සර් තව චුට්ටක් නිදාගන්න. මම අපිට අද ගෙනියන්න දවල් කෑමත් හදන්න ඉන්නේ. හැමදාම හොටෙල් එකේ කෑමනේ කන්නේ. අද වෙනසක් කරමු. ඉතින් සයුරි මීනම්ම සමග එකතු වී උදේ ආහාර සඳහා නූඩල්ස් සැකසූ අතර දවල් ආහාරය සඳහා 3-5 බතක් පිළියෙල කර එයටම ගැළපෙන ලෙස මාළු කරියක් සාදා චිලි ෆේස්ට් එකක් සකස් කර ගත්තේ තෙනුකට කටට රසට වගේම සැරටත් ඕන නිසයි. මොනාද සයුරි ඔයා දවල්ට ඉව්වේ? අම්මෝ සුවඳ. දැන් නම් බඩගින්නකුත් එනවා වගේ. කායකට නගින අතර වාරයේ ඔහු සයුරි හා සිනාසී ෂීට් බෙල්ට් එක දාගත්තේ එසේ පවසමින්ය. 3-5 බත් හැදුවේ. ඒකට මාළු බෙදලා කරියක් හැදුවා. තව ඔයාට හාස් හූස් ගා කන්න චිලි පේස්ට් එකකුත් හැදුවා. අපි වම්බටු මෝජු ටිකක් කද්දි දාගමු. නිර්මාල්ගේ වම්බටු මෝජුවට මම හරි කැමති. නිර්මාල් යනු හොටෙල් එකේ එක් චෙෆ් කෙනෙකි. ඔයා මගේ බඩගිනි අවුස්සනවා සයුරි. අපි කොහේ හරි මග තැනක නවත්තලා එක්ක බත් එක කමුද? ඔහු සිනා රැල්ලක් මුවගේ මවාගෙන දීප්තිමත් වූ ඇස් වලින් ඇය දෙස බැලුවේය. සයුරි සමග හොටෙල් එකට පැමිණි තෙනුක වෙනුරට පණිවිඩයක් යැව්වේ ඔහුටත් ස්ටාෆ් එකටත් මීටින් රූම් එකට පැමිණෙන ලෙසටයි. good morning all. good morning sir. වෙනුර එක්ක එකතු වෙලා සහයෝගයෙන් ඔයාලා වැඩ කරන එකට මම මුලින්ම ඔයාලට ස්තුති කරනවා. ඔයාලගේ මහන්සිය නිසා අපේ හොටෙල් එක අද වෙද්දි අපේ ලංකාවේ අය වගේම ෆොරිනර්ස්ලාත් වැඩියෙන්ම කැමති තැනක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මට හරිම සතුටුයි. ඒ නිසා මම තීරණය කරා ඔයාලගේ next salary එකේ ඉඳන් බේසික් එක රුපියල් 10,000කින් වැඩි කරන්න. එහෙනම් ඉස්සරහටත් මේ වගේම උනන්දුවෙන් වැඩ කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් තෙනුක තම ස්ටාෆ් එකට ප්‍රශංසා කර ඉදිරියේ සිදු කළ යුතු වැඩ කොටස් පවා ඔවුන්ට පැහැදිලි කර දුන්නේ ඉතා සුහදවය. ඔයා නම් හරි ෂෝක්. කට්ටිය එක්ක සහයෝගයෙන් වැඩ කරමු කියලා මාවත් එක්කන් දැන් ආවේ මේ කොහේ යන්නද? හිතේ හැටියට ගෝල් ෆේස් එකේ ඇවිදින්න. මට කෑ ගහලා කියන්න හිතෙනවා මගේ හිතේ තියෙන සතුට. ඒකයි මැනික. තෙනුක එසේ පවසා ඇය දෙස බැලුවේ සිනාමසු මුහුණෙන්ය. අපි දෙන්න ඉතින් තාම කුළුඳුලේ ලව් කරන කපල් එකක් නේ. එහෙම තමයි. එසේ පවසා තෙනුක කායික පැදවුවේ ගෝල් ෆේස් එකටයි. දැන් හරියටම දවල් 12යි. මේ ගිනි මධ්‍යහනේ සර්ට වෙන තැනක් මතක් වුණේම නැද්ද යන්න. මුහුණ හකුල ගනිමින් සයුරි තෙනුකට එසේ පැවසුවේ කායකෙන් බසින අතරතුරේ. ඔන්න අද නම් රැල්ල පාගන්න ඕනේ මාත් එක්ක. අනේ සර් මගේ සාරි එකක් තෙමේ. ආපහු හොටෙල් එකට මම යන්නේ කොහොමද? ඇය සාරියේ පහලින් මදක් ඔසවන් සිනාසී තෙනුක දෙස බලා එසේ පැවසීය. කවුද කිව්වේ ආයේ හොටෙල් එකට යනවා කියලා? මෙන්න මෙහෙ එන්න. ඔහු එසේ පවසමින් ඇගේ දෑත අල්ලාගෙන මුහුද දෙසට ඇවිද ගියේය. රැල්ල පාගමින් වෙරළ තීරයේ ඒ මේ අත දුවමින් ඔවුන් විනෝද වූ අතර එකවරම ආ රැල්ලකින් නොසිතූ ලෙස ඔවුන්ව නැහැවී ගියේ සිනහ මැද අතරය. බලන්න සර් දැන් නම් මට කායකටවත් නගින්න බෑ මෙහෙම. සයුරි අනෙක් පස හැරුණේ බොරු තරහක් මවාගෙනයි. මගේ ජීවිතේ මේ වගේ අවස්ථා ගොඩක් මිස් වුණා සයුරි. ඒ සතුට මට දෙන්නේ ඔයා. තෑන්ක්ස් මැනික. ඔහු සයුරිගේ හිසකේ ආදරෙන් පිරිමැද්දේ සිය පපුවට තුරුල් කරගෙනයි. අව්වට ඇඳුම් වේලී සර් නේද? අපි අතන ඉඳන් බත් කමුද? දැන් නම් බඩගිනි. සයුරි එලෙස පැවසුවේ ඔහුට තම අතින් බත් කටක් කැවීමේ අදහසක්ද හිතේ තබාගෙනයි. ඔව්
ඔයා හදපු ඒ රස බත් එකත් කාලා අපි ගෙදර යමු. එසේ පවසමින් ඔවුන් දෙදෙනා ඒ අසලම තිබූ බෙන්ච් එකක් මතට ගොස් රැගෙන ආ කෑම පාර්සල් දෙක දිග ඇරගත්තේ තෙනුකගේ කටට කෙල උනද්දිමයි. සයුරි විසින් සිය පළමු බත් කට තෙනුක වෙත පෑවේ ඔහු දෙස ආදරයෙන් බලමින්ය. රසයි. ඔයාගේ අතින් කාපු නිසා තවත් රසයි. තෙනුක ඇය දෙස බැලීය. සර්, මගේ මුළු ජීවිතේම දැන් සර් තමයි. ඒත් මම දන්නේ නෑ අපේ කතාවේ අවසානය මොකක් වෙයිද කියලා. මොනා වුණත් මගේ හිතේ ආයේ වෙන කෙනෙක්ට ඉඩක් නෑ. සයුරි වෙනදා මෙන් නොව එක එල්ලේ ඔහුගේ දෑස් දෙසම බලා ඒ වචන පැවසුවේ ඔහු පිළිබඳව හිතේ ඇති ආදරය නිසාමයි. මේ කතාවේ අවසානයේදී ඔයා මගේමයි. නීතියේ බැඳීමක් තිබ්බ අපි දෙන්නට දැන් හදවතිනුත් බැඳීමක් තියෙනවා. ඔයා මගේ සයුරි, මගේ හැමදේමත් ඔයාගේ. මද වේලාවක් ඔවුන් මුහුණට මුහුණ බලා සිටියේය. කාලයිමු නේද? තෙනුකගේ දෑස් ඇගේ වතින් ඉවත රැඳුනේ ඒ වචන වලින් පසුවයි. ගිම්හාන්, ඔන්න වෙඩින් එකට තව සති 2යි තියෙන්නේ. මේ සති 2 අපි වෙනුවෙන්ම වෙන් කරන්න ඕනේ. ඔන්න අරහෙ යන්න තියෙනවා මෙහෙ යන්න තියෙනවා කියන්න බෑ. කායිකේ යන අතර වාරයේ මිෂෙල් ගිම්හාන්ට එසේ පැවසුවේ ඇගේ දෑතින් ඔහුගේ හිසකේ අවුල් කරමින්ය. හරි මේ සති 2 මම ඔයා ගාවින් හෙල්ලෙන්නේ නැහැ. එහෙම හොඳයිනේ. ඔහු ඩ්‍රයිව් කරමින් ඇය හා සිනාසුනේ එසේ පවසමින්ය. මේ ගෝල්ෆේස් එකට යමු. හුඟ දවසකින් ගියේ නෑනේ. මට යන්න හිතෙනවා. යමුද? යමු එහෙනම්. මිෂෙල්ගේ කැමැත්තට ගිම්හාන් කායික නැවත හරවා ගත්තේ ගෝල්ෆේස් එක දෙසටයි. මිෂෙල්, අර තෙනුකයි එයාගේ වයිෆුයි නේද අර අතන ඉන්නේ? ඔව් ගිම්හාන්, මේ අපි ගිහින් කතා කරමු. හෙට හොටෙල් එකට ගිහින් අපේ වෙඩින් එකට ඉන්වයිට් කරන්නනේ ඉඳියේ. අද මුණ ගැහුණ එකත් හොඳයි. මිෂෙල් එසේ පවසා ගිම්හාන් සමග ඇවිද ගියේ ඔවුන් සිටි අසලටයි. හායි තෙනුක, කොහොමද ඉතින්? බත් කමින් සිටි තෙනුක මිෂෙල්ගේ හඬින් එදෙස හැරී බැලීය. මිෂෙල්, ඔයා? හුඟ කාලෙකින්. අපි හොඳින්. ඔයාලට කොහොමද? මම හොඳින් තෙනුක. මේ අපේ අම්මගේ විකාර වැඩ නිසා මට ඔයාට මූණ දෙන්නත් බැරි වුණා. දැන් ඉතින් ඒව වැඩක් නෑනේ. ඒවා අපේ දෙමව්පියෝන්ගේ තීරණනේ. ඉතින් දෙන්න එක ගෝල්ෆේස් ආවද? ඔව් තෙනුක, මට නිකමට එන්න හිතුණා. බලද්දි ඔයත් මෙතන. අපි දෙන්න කොහොමත් හෙට හොටෙල් එකට එන්න හිටියේ. අපේ වෙඩින් එකට ඉන්වයිට් කරන්න. පුළුවන් නම් පරණ හිත් අමනාපකම් අමතක කරලා එන්න. මිෂෙල් සයුරි දෙසත් තෙනුක දෙසත් බලා එසේ පැවසීය. අමනාපයක් නෑ මිෂෙල්. ඔයා කොහොමත් දන්නවනේ මම ගැන. මම හිතට එකඟව වැඩ කරන කෙනෙක්. අපේ අම්මලාට බෑ මම බඳින කෙනා තීරණය කරන්න. ඒක මම ගන්න ඕන තීරණයක්. ඒකට මාත් එකඟයි තෙනුක. ඔයා දැනටමත් දන්නව ඇති මේ ඉන්නේ මගේ වයිෆ්. සයුරි, මේ තමයි මිෂෙල්. තෙනුක සයුරිට ඇයව එලෙස හඳුන්වා දුන්නේය. එහෙනම් හෙට අපි හොටෙල් එකට එන්නම්. මෙහෙම මග ඉන්වයිට් කරන එකත් හරි නෑනේ. අපි අපේ යාළුවන්ට ඉන්වයිට් කරන් යන ගමන් මේ. ගිම්හාන් තෙනුකට එසේ පැවසුවේ සුහඳව සිනාසීගෙනයි. අයියෝ, ඒකට කමක් නැහැ. මටත් දැන් කාඩ් එක දෙන්න. ආයෙත් අකහනිය හොටෙල් එකට එන්න ඕන නෑනේ. ඔයාලා කෝල් එකක් දාලා මට කිව්වත් මේ තෙනුක එනවා. ඒ ගැන මුකුත් හිතන්න එපා. අනේ මගේ ඇඟිල්ල. සයුරි එසේ පවසමින් සාරි කටුව ඇනුන ඇඟිල්ල කටින් තද කරගත්තේ සිහින් වේදනාවක් දැනුන නිසයි. ඇනගත්තා නේද සාරි කටුව ඇඟිල්ලේ. ඒකට තමයි කියන්නේ බැරි වැඩ නොකරන් අඹරෝ කියලා. කෝ හැරෙන්න මම ගලවන්න.
පිටිපස්සට ඇස් තියනවා වගේ. එසේ පවසමින් තෙනුක ඇගේ සාරි පොටෙහි තිබූ සාරි කටුව ඉවත් කරද්දී ඔහුගේ නෙත් රැඳුනේ චවි වර්ණවත් ඇගේ සිහින් ඉඟ දෙසටයි. ඊළඟ කොටසින් හමුවෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.